කවුරුවත්ම නොහිතන සිදුවීමක් වෙන්නයි යන්නේ. කෙවින්ගේ ජයනාත්ගේ ගැටුම පටන් ගත්තේ කා ඇක්සිඩන්ට් එකෙන් පස්සේ. ඒ වෙලාවේ ජයනාත්ගේ වගේම ෆොන්සේකගෙන් බේරෙන්න ඕනේ නිසා කෙවින් මංජිත වගේ රඟපෑවේ මේ ප්‍රශ්න ඉවරයක් කරගන්න. ඒත් කෙවින් කවදාවත් හිතුවේ නැහැ මේ ප්‍රශ්නේ මෙච්චර දුරදිග යයි කියලා. කෙවින් නොසිතුව විදිහට කෙවින් නිම්නාවිට ආදරය කරන්න ගන්නවා. නිම්නාවිගේ ළඟටම වෙලා මේ ආදරේ රැකගන්න ඕනේ නිසා කෙවින් දිගටම මංජිත වගේ රඟපානවා. කෙවින් නිම්නාවිට ඇත්ත කියන්න කීප වතාවක්ම උත්සාහ කරත් ඒක අසාර්ථක වුණා. කෙවින්ට ඕන උනේ නිම්නාවිට ඇත්ත කියලා එයාගේ ආදරය ගැන නිම්නාවිට කියන්න. ඒ නිසා තමයි මේ ට්‍රිප් එකත් ඕගනයිස් කළේ. ඉතින් කෙවින් හදන්නේ නිම්නාවිට ඇත්ත කියන්න. මංජිත කෙවින්ට කියපු විදිහටම කෙවින් ප්ලෑන් එක ක්‍රියාත්මක කරනවා. හැමදේම හොඳ විදියට සිද්ධ වෙද්දී නොහිතපු දෙයක් වෙනවා. ජයනාට්ට ආරංචි වෙනවා කෙවින් නිම්නාවිත් එක්ක ට්‍රිප් එකක් ගියොත් බව. ඉතින් ජයනාත් මෙතනට එනවා. කෙවින්වයි නිම්නාවිවයි දකින ජයනාට්ට එන තරහ නවත්ත ගන්න බැහැ. නිම්නාවිව මෙතනින් අරගෙන යනවා. මෙතනින් පස්සේ ජයනාත්ගේ හිතේ කෙවින් ගැන තිබුණු තරහ තව තවත් වැඩි වෙනවා. කෙවින් මෙච්චර කල් මංජිත වගේ රඟපෑව කියලා ජයනාත් දැනගත්තොත් මොනව වෙයිද? නිම්නාවි දැනගත්තොත් මේ ඉන්නේ මංජිත නෙවී කෙවින් කියලා මොනව වෙයිද? ඉතින් ඉස්සරහට කෙවින්ට ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. මේ ගැන ඔයාලට හිතෙන දේ පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.